හෙලෝ යාළුවනේ, ඉතින් හැමෝටම සුබ දවසක්. එතකොට අද අපි ට්‍රැවල් කරන්න යන්නේ ලංකාවේ පළවෙනි තේ යතු ආය. නැත්තම් ලංකාවේ පළවෙනිටම තේ පැලයක් හිටවපු තැන. ඔයාලා හැමෝම දන්නවා ඇති. මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන්නේ ලෝල් කදුර වතු ආය. ඉතින් යාළුවනේ, අපි යමු ලංකාවේ පළවෙනි තේ පැලේ හිටවුව ලෝල් කදුර වතු ආය හොයාගෙන. ඉතින් යාළුවනේ, අපි ඉස්සල්ලාම උදේට කෑම ටිකක් කාලා ඉන්න ඕනේ. ඉතින් අපි මෙන්න මේ විදිහට තේ එකක් බිව්වා. යාළුවනේ, ඉතින් අර ඈතින් ඔයාලට ගලක් වගේ පේන්නේ මෙන්න මේ ලූල් කදුර වතු ආය. ඉතින් අපි දැන් එතෙන්ට තමයි යන්නේ. බලන්නකො දෙපැත්තේ තියෙන ලස්සන. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලෝල් කදුරට යන පාර පටන් ගන්න. ඉතින් රුපියල් 200ක වගේ ටිකට් එකක් අය කරනවා. ඉතින් මේ විදිහට ඔයාලට සුපිරි ඕෆ් රෝඩ් අත්දැකීමක් දැක ගන්න පුළුවන් පාර පටන් ගද්දිම. ඉතින් මේ පාරේ උඩටම ගියාට පස්සේ තමයි මේ පාර නවතින තැනට ගියාට පස්සේ තමයි ඔයාලට දැක ගන්න පුළුවන් ඉන්නේ ලෝල් කදුර එස්ටේට් එක. ඉතින් ඔයාලා මේ පාර උඩටම ආවට පස්සේ එතනින් දකුණු අත පැත්තට හැරෙන්න ඕනේ. වම් අත පැත්තට ගියොත් ඔයාලට යන්න පුළුවන් ජේම්ස් ටේලර්ගේ බංගලෝ එකට. දකුණු අත පැත්තට හැරුණොත් තමයි ඔයාලට එන්න පුළුවන් ජේම්ස් ටේලර්ස් සීට් එකට. යාළුවනේ, මේ තියෙන ජේම්ස් සීට් එක හරිද? මෙතන මේ ගල තියෙනවා. මේක තමයි ජේම්ස් සීට් එක කියන්නේ. හරිද? වටේම view එක ලස්සනට වෙනවා මෙතන. මේ තියෙන විස්තරේ දාලා ජේම්ස් ටේලර් සීට්. The granite seat where he sat and planned the future of Lol Kadura across the valley you see Victoria Reservoir and the Sleeping Warrior Hunnasgiriya to the left is the Knuckles Range, and on the northern side is Wiltshire Brandigala and Ramsby of Mathale. මෙතන මේ තියෙනේම නම් මට තේරෙන්නේ ෆෝතස් කියලා තියෙන්නේ. මං හිතන්නේ ෆෝත් කියන කෙන්ද. yes ඒක තමයි. mountain in the eastern sector is මොනවදලි මේ තියෙන්නේ. මේක තියෙනේම නම් තේරෙන්නේ අතරම මේ අකුරුත් බඳ වෙලා වෙනස් වෙලා තියෙන්නේ. this is the James seat. okay. මෙතන තියෙන කඳු ගැන එහෙම විස්තරයක් තමයි අතන දීලා තිබ්බේ. ඔයාලට පේනවා ඇති ආහාර ඈත තියෙනවා මේ වික්ටෝරියා ඩෑම් එක. තේනවනේ? මෙතන අර ඉන්නවා බින්න ඇඟිල්ලෙන් අතට පේන්නේ. දැන් පේන්නේ. පේනවා. ඔය තමයි වික්ටෝරියා ඩෑම් එක. අර පැත්ත තමයි මාතලේ පැත්ත. ඒකට අපි ඉන්නේ අර පැත්තේ තමයි. හරිද? ඉතින්
දවසක් ඒ ස්ටේට් එකේ හැමතැනම ගලු කඩනවා. ඉතින් ඔයාලට මේ ගැන විස්තරයක් දෙන්න ඕනේ. හරිද? ඉතින් යාළුවනේ දැන් ඉන්නේ අපි ජේම්ස් සීට් එකේ ඉඳගෙන. හරිද? මේ මෙතන පේන්නේ නැති ඉඳගෙන ඉන්නේ ජේම්ස් සීට් එකේ. මෙයා මෙතන ඉඳලා ප්ලෑන් කරලා තියෙන්නේ. හරිද? ඉතින් ලෝල් කඳුර ගැන කියනවා නම් ඉතින් ජේම්ස් ටේලර් කියන්නේ ලංකාවට තේ හඳුන්වලා දුන්නේ කියලා. හරිද? ඒ කියන්නේ මුල්ම තේ පැලේ ඇරෙන හිටෙව්වේ පොර තමයි. හරිද? එතකොට ජේම්ස් ටේලර් ඉස්සල්ලාම තේ පැලයක් වගා කරලා තින්නේ මෙන්න මේ ලෝල් කඳුර එස්ටේට් එකේ. හරිද? මම හිතන්නේ තේ පැලෙත් ඇති බලන්න අපිට. බලමු එහෙම තියෙන දේ කොහොම හරි තේ වගාව කියන දේ ආරම්භ වෙලා තියෙන්නේ මෙන්න මෙහෙන් තමයි. මෙන්න මේ රිකිල්ල ගස්කට තියෙන කොණ්ඩගලට පල්ලෙහා තියෙන ලෝල් කඳුර වතු යයි. යාළුවනේ බලන්න මෙතන තියෙන වෝකින් පාත් එක. පට්ට يعني කාම්. හරිද? යත්තන තමයි ස්කූටර් එක දැම්මේ. හරිද? ඉතින් ඇත්තටම පට්ට කාම් පරිසරයක් තියෙන්නේ. හරිද? සද්ද පද්ද නෑ, නම්මන නෑ. ඉදහසේ ඉන්න පුළුවන් තැන. ඇත්තටම. ඉතින් මෙතෙන් ඇවිල්ලා පොඩ චිල් එකේ ඉඳලා එහෙම යන්න හදලා තියෙන තැනක් තමයි මේ තියෙන්නේ. හරිද? පොඩි අම්බලමක් වගේ. හදලා තියෙන්නේ ඇත්තටම මේක මේ වනජීවියකට අයිති. හරිද? මේ වනජීවි මේ වන සංරක්ෂණයකට අයිති ලෝල් කඳුර රක්ෂිත වනාන්තරය. හරිද? මේක ලොකු රක්ෂිත වනාන්තරයක්. ඒ වගේ මේ ගොඩක් ගස් අනම්මනන් දේවල් මේකට ආවේනික දේවල් එහෙමත් තියෙනවා. ඒ ඇත්තටම සුපිරි ප්ලේස් එකක් මේක නම් ඇත්තට. යාළුවනේ අපි දහවල් ආහාරය ගන්නවා. අපිට බංගලාවට යන්න බැරි වුණා. හරිද? මොකද මේ බංගලාවද වහලා තියෙන්නේ. හරිද? ඇයි කියන්න දන්නේ නැහැ. හරිද? කොහොම හරි එකට යන්න බැරි වුණා. කොණ්ඩකට උඩටත් ගියේ නැහැ. පට්ට සෙනගක් ඉන්නේ. බස් දෙකක් විතර ඇවිල්ලා තියෙනවා. වෑන් දිනනවා. මං දින එච්චර සෙනග ඉඳී කියලා අපි කලින් පාරෙද්දිත් එච්චර සෙනගක් හිටියේ නැහැ. යන්න පුළුවන් උනේ මේ ජේම්ස් ටේලර් සීට් එකට විතරයි. මේ වටේ තියෙන ලූල් කඳුර වතු යයි. එතකොට මෙතන මේ මං හිතන්නේ මේ ලලු කඩන කට්ටිය තේ බොන තැනක් මෙතන මේ මේසෙ එහෙම දාලා හදලා තියෙනවා. මෙතන මේ ඒකත් අපිට ලේසියක් වුණා කෑම කන්න. ඉතින් අපි අනිවාර්යෙන් වෙනත් දවසක ඒ කියන්නේ සෙනග නැති දවසක් බලලා වැස්ස නැති දවසක් බලලා කොණ්ඩගල නගින්නම. වැස්ස නැති දවසක් කියන්නේ මේ කොණ්ඩගල උඩ නගින්නත් එපා කිව්වා. අපි එනකොට අර කාපු තැන එක්කෙනෙක් කිව්වේ අපිට මේ අවුව වැඩිම දවස්වලට කොණ්ඩගල නගින්න එපා, මේ නගින්න බෑ කියලා. එයාලා මේ පැත්තේ කට්ටිය ඉතින් ගන්නවා ඇති මොකක් හරි සිද්ධියක් ඇති. මම හිතන්නේ අවුව හින්දා දන්නේ නැහැ. කියන්නේ රස්නේ දරා ගන්න බැරි සීන් එක, කලන්තේ දාන සීන් එක කියන කවුරුත් නැහැනේ ළඟපාතක. ඊට පස්සේ ගිහිල්ලා මේ කට්ටියක් එක්ක යනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්න විතරක් ගිහිල්ලා අමාරුයි ඒකට. ඉතින් අපි වෙන දවසක අනිවාර්යෙන් බලමු මේ එන්න. ඒ එන දවසෙත් මම අනිවාර්යෙන් මගේ බයික් එකේ ඉන්නේ මේ ස්කූටර් එකට දැන් අඟත් එක්ක රිදෙනවා. ඉතින් දැනට එපමණයි. අපි යනකොට පාරේ දිගට යනකොට තා මොකක් හරි තැනක්, ඒ කියන්නේ විශේෂ තැනක් මොකක් හරි හම්බුනොත් ඒ තැන් වල නවත්තලා බලලා ඒ තැන් වලටත් ගිහිල්ලා යන්න. යාළුවනේ අපිට පල්ලෙහාට එනකොට පොට්ටක් සෙට් වුණා. ඉන්න මම පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ. වැවක් මැද්දේ හදලා තියන්නේ. වැවක් වගේ පොඩි පොකුණක්. ඒක මැද්දේ හදලා තියෙන පොඩි මේ එකක්. අපි දැන් එතෙන් යනවා ඉන්නේ. දැන් මැද්දට අපි එතනින් අපිට ගොඩ වෙන්න පාලමක් තියෙනවා. පාලම දිරලාද මන්ද? හරි යාළුවනේ අපි ආවා මැද්දට. මේ තියෙන්නේ දැන් මේකේ මැද්ද. හරිද? වටේ ඉන්නවා. වටේ මාළු ඉන්නවා. හරිද? චූටි චූටි කණේ පැටවුන් ඉන්නවා මේ.
ගප්පි පැටව් කණී පැටව් මේකට ගෙනට දාලා මං හිතන්නේ යට වගුරුත් ඉන්නවා අවුලනේ නිදාද මෙතෙන්ටලා තේ එකක් එහෙම බීලා යන්න පුළුවන් නෑ සිරානම තේ ටිකක් එහෙම බීලා පොඩ චිල් එකකින් ඉඳලා ගියා අර උඩ තිබ්බ දැනට වැඩිය මෙතන ඇත්තටම ආතල් වගේ මේ වටේ නික වතුර විලක් වගේනේ තියෙන්නේ අර පැත්තේ මේ ඩෑම් එක වගේ බැඳලා පොඩ්ඩක් හදලා තියෙනවා මම හිතන වතුර යන්න බැරි වෙන්නේ මේ කලින් එතනින් වතුර යන්න ඇති එතනින් මේ හදලා තියෙන්නේ අර වතුර හිර කරලා ඩෑම් එකක් වගේ හදලා හරි ඉතින් අපි යන් තව පල්ලෙහා මොනවා හරි තිබුත් මම ඔයාලට පෙන්නන්න අපි යන් ඉතින් මෙතන යාළුවනේ මේ ඉන්නේ ජේම්ස් ටේලර් මෙයාගේ මේ ස්ටැචු එකක් හදලා තියෙනවා මෙතන මේ විදියට ආරයිනේ මෙතන ඉස්තරේ දාලා තියෙනවා තේ වගාවේ ආරම්භය ගැන මේ අර බිලයිට් කියන ලෙඩේ ඇවිල්ලා කෝපි වලට කෝපි වඳ වෙන ගමන් තියෙද්දි මෙයා තේ හඳුන්වලා දීලා මේ ලූල් කඳුර අක්කර දාන මේ අක්කර කරලා මෙයා තමයි ඉතින් තේ හඳුන්වලා දීලා තියෙන්නේ ඉතින් මට තවදුර යන්න තියෙනවා ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අපේ ලූල් කතුර ගමන අවසන් වුණේ ඉතින් අපි දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ ඉතින් තවත් දවසක මේ ලෝල් කතුර අතට ඇවිල්ලා කොණ්ඩගලත් නගින්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් vlog එකකින් අනිවාර්යෙන් අපි දවසක හම්බෙයි. එතකන් හැමෝටම good bye.